හිතේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපස Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මම අලුත් වීඩියෝ එකක් ගෙනකම් සතුටින් පරිස්සමින් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මම ගෙනාවි ස්ටඩි vlog එකක්. ඉතින් මම උදේම නැගිටලා දැන් මේ බුදුපහන තියන්න මල් නෙලා තමයි හදන්නේ. ඉතින් මල් අපේ ගෙදර නෙලා ගන්න තිබ්බ නැති නිසා මම ආච්චිලාටත් ගිහිල්ලා මල් ටිකක් නෙලාගෙන ආවා. එහෙනම් ඉතින් අපි දැන් බුදු පහන තියන්න යමු. ඇත්තටම කිව්වොත් දැන් ඔයාලා බලයි මේ කෝ බුදු පිළිම කියලා. ඇත්තටම කිව්වොත් බුදු පිළිමේ අයින් කරා. ඒකේ අයින් කරා කියන්නේ ඒක මාරු කරා. ඒකේ ඩැමේජ් එකක් තිබිලා පුපුරලා ඒ තාම බුදු පිළිමයක් ගෙනාවේ නැහැ. එතන වෙන හොඳ බුදු පිළිම නැහැ. එතකන් ඉතින් මේ විදියට පොඩි රූපයක් යට තියෙන පොඩි මේ චූටි ප්‍රතිමාවක තමයි වඳින්නේ. ඉතින් කොහොම වැන්දත් එකම පිනනේ අපිට ලැබෙන්නේ. එහෙනම් ඉතින් අපි බුදු පහන තියලා මගේ පාඩම් වැඩ ටිකට යමු. ඉතින් ළමයි ඇත්තටම කිව්වොත් මම මේ දැන් ටේබල් එක තියෙන විදිහට මාරම ආසයි. ඒක නිසා තමයි මම ඔයාලට පොඩ්ඩක් පෙන්නුවේ. ඊට පස්සේ මම අද ස්ටඩි කරන්නේ මැත්ස්. මට මැත්ස් ක්ලාස් එකේ හෝම්වර්ක් එකක් තියෙනවා. මම කෙන්ඩල් එකකුත් පත්තු කරගෙන දැන් මගේ මැත්ස් ක්ලාස් එකේ හෝම්වර්ක් කරන්න තමයි යන්නේ. ඉතින් ළමයි මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ස්ටඩි ට්‍රිප්ස් ටිකක් ෂෙයා කර ගන්න ඕනි කියලා. ඉතින් ඔයාලා පාඩම් කරද්දී මනස එක විදියකට තියාගන්න ඕනි නම් ඔයා පාඩම් කරද්දී ඔයා පාඩම් කරන බඩු ටික ළඟට අරගෙන පාඩම් කරන්න. එතකොට පාඩම් කරන වැඩ ටිකට විතරයි ඔයාගේ මොලේ යන්නේ.
තව ස්ටඩි ට්‍රිප් එකක් තමයි ඔයා පාඩම් කරද්දි විනාඩි 5න් 5ට වතුර බොන්න. එතකොට ඔයාට උදේ පාන්දර පාඩම් කරනව නම් නිින්ද යන්නේ නැහැ. පාඩම් කරනව නම් ඉදිමත ඉක්මනටම හැදෙන්නේ නැති එක නවත්ත ගන්නත් පුළුවන්. ඉතින් ඔයා පාඩම් කරන තැන පිරිසිදුව පිළිවෙලට ඔයා ආසි තැනක පාඩම් කරන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ඔයාට පාඩම් කරන්නට කලින් අයිස් කියුබ් රුටීන් එකක් නැත්නම් රීෆ්‍රෙෂ් වෙලා ඔයාගේ පාඩම් වැටිය පටන් ගන්න පුළුවන්. එතකොට ඔයාට පාඩම් කරන වැඩ ගොඩක් එනර්ජි ෆුල්ව කරන්න පුළුවන්. ඉතින් ළමයි මම ඔයාලට අද තවත් ස්ටඩි මෙතඩ් එකක් කියලා දෙන්නම්. ඔයා පාඩම් කරද්දි ඔයා දැන් පැය 2ක් පාඩම් කරනවා කියමු. ඔයා පැය 2ක් පාඩම් කරලා විනාඩි 30ක බ්‍රේක් එකක් ගන්න. නැත්නම් ඔයා විනාඩි 30ක් පාඩම් කරලා විනාඩි 10ක වගේ බ්‍රේක් එකක් අරගෙන පාඩම් කරන්න. එතකොට ඔයාට ඉක්මනටම නිින්ද යන්නෙත් නැහැ. ඒ විදියට ඔයාට කාලය කළමනා කරගෙන වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ළමයි ඊළඟට මට ක්ලාස් එකක් තියෙන නිසා මේ දැන් මම ඔයාලත් එක්ක ලෑස්ති වෙන්න හදන්නේ ක්ලාස් යන්න. ඒ කියන්නේ ක්ලාස් යන්නට කලින් මම ඇඟ හොදලා ඒ වැඩ ටික කරගන්නවා. මම වොෂ් එකක් දාගෙන මම පැයකට කලින් තමයි වැඩ ටික කරන්නේ. වොෂ් එකක් දානවා කියන්නේ නානවාද. මට මේ දවස් ටිකේ මේ පිටිස්සාව හැදලා තිබිච්ච නිසා නාන්නත් බැරි වුණා. එහෙනම් ඉතින් අපි නාගෙන මෙමු. ඉතින් ළමයි ඊට පස්සේ මම නාලා ක්ලාස් ගිහිල්ලා ඉවර වෙලා කරපු ඔය පොඩි වැඩ ටිකක් තමයි මම වීඩියෝ කරන්නේ. දැන් මම මේ වීඩියෝ එකකින් සමුගන්නවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්.